පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව විමසා බලනකොට බුද්ධ දේශනාව හරහා අපව ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් කියව ගන්නකොට අපට තේරෙනවා අපි යන්නේ සම්මත ලෝකයේ හරහා දුක පැත්තටම කියලා. සම්මතෙන් ඔබේ පවතින තැනක සම්මත ලෝකයේ සම්මුතිය අභිභවනීය කරන තැනක තමයි ලෝකේ දුකේ නිමාව තියෙන්නේ. ඒ නිසා මේ දුක නිමා කරනවා කියන කාරණය දුක නිමා කර ගන්නවා කියන අදහස අවබෝධය කරා යන කෙනෙකුට ලැබෙන විශිෂ්ට ප්‍රතිලාභයක්. ඒතර මේ ප්‍රතිලාභේ කරා ක්‍රමානුකූලව එකතු වෙන්න අරුබුදේ කොතනද විසඳුම කොතනද කියලා ඊටාම මනවින් අඳුනා ගන්න අවශ්‍යයි. ඒතර අරමුණයි විසඳුමයි හොයාගත්තට පස්සේ අපිට තේරෙනවා මේ ලෝක සත්වයා ආස්වාදයේ පස්සේ ලුහු බඳිමින් ආස්වාදයේ පස්සේ දුවමින් ආස්වාදයේ තුලම මුසපත් වෙලා ආස්වාදයේ මතින්ම දුක නිර්මාණය කරගන්න තැනකයි ඉන්නේ කියලා තේරෙනවා. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආදීනව සහිත බව තේරුම් අරගෙන හොඳට Tamanගේ ජීවිතයේ ආදීනව දැකලා ඒ ආදීනව හඳුනාගත්ත ශ්‍රාවකෙක් විදිහට අවබෝධය කරා යනවා නම් හරියට බුදු දේශනාවේ තියෙනවා මේ වතුරට බහිනකොට වතුරේ වෙන්න පුළුවන් අවදානම හඳුනා ගන්නවා වගේ ඒ ශ්‍රාවකයා පළවෙනියෙන්ම වතුරේදී මුහුණ දෙන රළ පහරින් එන්න පුළුවන් අභියෝගය හොඳට හඳුනා ගන්න ඕන. වතුරට බහින්න වෙලා නම් රළ පහර නිසා වතුර නිසා වෙන්න පුළුවන් හානිය හඳුනා ගන්න ඕන. රළ පහර නිසා Tamanගේ සමතුලිතතාවයේ බිඳිලා විවිධ පැතිවලට තවන්ව ගහගෙන යන්න පුළුවන්. එතකොට ඒක අවදානමක්. එතකොට මේ අවදානම තේරුම් ගන්නවා වගේ වතුරට බහින මිනිහෙක් ඒ අවදානම තේරුම් ගන්නවා වගේ මේ අමා නිවන කෙරෙහි කැමැත්තක් ඇති කෙනා සංසාරයට වැටෙනකොට එයා අඳුන ගන්න ඕන මේ සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් පිරිච්ච එකක් නේද මේ මනුස්ස ලෝකය. ඒවට වඩා වැඩි යමක් නෑ නේද කියලා එයා ඒ தත්ත්වය අඳුනාගෙන පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල තියෙන්න ඕන ඒ අවබෝධයේ පිණිස ආපු ගමන් මාර්ගය. ඒ කියන්නේ අර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් මම පීඩා විඳින බව මම පීඩාකාරී මට්ටමක් ඇතුලේ වාසය කරනවා කියලා අඳුනාගෙන ඒ බඳු පීඩාකාරී ජීවිතයක් ඇතුලේ ඉන්නවා කියලා අඳුනාගත්ත කෙනෙක් විකල්පයක් විදිහට ධර්ම මාර්ගයට ඇවිල්ලා ඒ ධර්ම මාර්ගයේ ඇතුලේ එයාට හිතෙන්න පුළුවන් නෑ මේ ධර්ම මාර්ගයේ පෙන්නන අවබෝධාත්මක චින්තනය මට දුරයි. ඒක මට ළඟ නෑ. ඒ නිසා මම දන්න දේ කරගෙන මම ඉන්නවා. නොදන්න ඒවා මම කරන්න යන්න ඕනේ නෑ. දන්න දේ මොකද්ද? දන්න දේ තමයි අර පංචකාම ආස්වාදයේ මත බැහැලා වැඩ කරන එක. ඒතකොට මේ පංචකාම ආස්වාදයේ මත බැහැලා වැඩ කරන එක තමයි මම දන්න දේ. ඒතකොට ඒකේ මට ආස්වාදයක් තිබුණා. ඒ ආස්වාදයත් මම දන්නවා. ඒ ආස්වාදයේ වෙනුවෙන් වැඩ කරන්න ඕන විදිහත් මම දන්නවා. එතකොට මේ ආස්වාදයේ ගැනයි ආස්වාදයේ වෙනුවෙන් වැඩ කරන්න ඕන විදියයි දෙකම දන්න කෙනෙක් මම. එතකොට ඒක දැනගෙන මම මේ දැන් ඇවිල්ලා තියෙනවා එකට වඩා වෙන එකක් තියෙනවා කියලා හොයාගෙන. මොකද්ද වෙන එක? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් වලින් නිදහස් වෙච්ච තැනක මම බලාපොරොත්තු වෙන එකක් තියෙනවා කියලා හිතාගෙන මම ඇවිල්ලා දැන් මට ආපු එකෙත් ඒක නෑ. දැන් ආපු එක කියන්නේ ආපු ගමන්ම හම්බෙන්නේ නෑනේ. ධර්මයේ තුලින් පෙන්වන අමා නිවන පිණිස යා ක්‍රමානුකූලව පිළිවෙත් පුරාගෙන ඉස්සරහට එන්න ඕනනේ. ඉස්සරහට එන්න ඕන. අන්න ඒ වගේ ඒ පිළිවෙත් පුරා ගන්න ආපු එකේ ටිකක් මුල් කාලෙක අමාරුයි.
මුල් කාලේ ධර්මයක් දියුණු කර ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක ටිකක් අමාරු වැඩක්. ඉතින් මේ අමාරු වැඩක් තමයි අපිට දැන් මේ කරන්න වෙලා තියෙන්නේ. මේ අපි කරන දේ බොහොම ලේසි පහසු වැඩක් නෙමෙයි. එතකොට අපිට අමාරු වැඩක් අපිට මේ වෙලාවේ කරන්න සිද්ධ වෙලා. එතකොට මේ අමාරු වැඩක් අපිට කරන්න සිද්ධ වෙලා තියෙන නිසා මේ අමාරු දේ ඇතුලේ මේ කරන්න අමාරු වෙච්ච දේ ඇතුලේ අපිට අර ධර්මයේ තුල උද්‍යෝගයක් කරා නැගී සිටිනවා වෙනුවට ඒවා මූලික වශයෙන් අර අනුමානෙට අහගත්ත දේවල්නේ. තමා තුළම ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙනකොටනේ පින්වත්නි මේ ධර්මයේ තුලින්ම ප්‍රීතිය පස්සද්ධිය වගේ දේවල් පදනම් කරගෙන සමාධිය උපේක්ෂාව ඒවා මේවා ගොඩාක් අර ආධ්‍යාත්මික ප්‍රවේශයක් තුල ලැබෙන්නේ කාලාන්තයක් තිස්සේ අමාරුවෙන් මේ වැඩේ කළොත්නේ. එතකොට මේ කාලයක් තිස්සේ අමාරුවෙන් මේ වැඩේ කරන්නේ නැතුව එයා ඇවිල්ලා බලනවා කලින් හිටපු එක හොඳයිනේ. අර ගෙදර ඉන්නකොට පංචකාම ආස්වාදයේ මත පිහිටා ඒ පංචකාම ආස්වාදයේම මුසපත් වෙලා හිටපු ජීවිතය මොනතරම් දෙයක්ද ඒක මං ආස්වාදයකුත් තියෙනවා පංචකාමයන් ගැනත් දන්නවා පංචකාම ආස්වාදය ගැනත් මං දන්නවා කියලා ඒක දැනගෙන මම ආපු ගමන ඒක දැනගෙන මම හඳුනාගෙන ආපු ගමන මට වැටහීමක් තියෙනවා. නමුත් මෙතන මේ කියන එක තුල මූලික වශයෙන්ම වැඩපිළිවෙල අමාරුයි. දැන් හොඳට දානේ වළඳලා කැම්ප් බිම කාලා හිටපු කෙනෙක් පැවිදි වුණොත් එහෙම වේලකින් හමාරකින් යැපෙන්න වෙනවා. ගෙදර හිටියොත් තුන් වේලට කන්න පුළුවන්. ඉතින් මේ විදියට දැකලා ඒ ශ්‍රාවකයා තුළ යම්කිසි ආකාරයක පසුබෑමක් ඇති වෙන්න පුළුවන්. ඒක හරියට වතුරට බහින මිනිහෙක් රැල්ලෙන් වෙන්න පුළුවන් හානිය දැනගෙනම වතුරට බහින්න ඕන. රැල්ලට බහිනකොට රැල්ල ගහන වෙලාවට යා හැසිරෙන ඕන විදිහ දාන්න නැත්නම් ආයෙත් ගොඩබිම පැත්තට. අන්න ඒ වගේ මේක හරියට අඳුන ගන්න බැරි වුණොත් එහෙම ආයෙත් මේ ලාමක ගිහි බවට උනත්පත් වෙන්න පුළුවන්. ධර්මයේ දියුණු කරන්න ගිහියෙක් නම් බණ භාවනා කරන්න ඇවිල්ලා බණ භාවනාව පැත්තකට විසි වෙලා ආයෙත් අර කාමයන් පැත්තට විසි වෙලා සුපුරුදු විදියටම අර කාමාස්වාදයේ මත මුසපත් වෙලා නැවත අනාගත ප්‍රතිසන්දියක් කරා යන විදියට අනාගත ජරා මරණ දුක හට ගන්න විදියට නැවත සංසාරයට වැඩෙන විදියටම යාව කැරකිලා වැටෙන්න පුළුවන්. එතකොට ඒක අඳුන ගන්න ඕන. එතකොට යා ඒ අඳුනා ගැනීම ඇතුලේ තමයි යාට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම වතුර කිඹුල්ලු වගේ සත්තු ඉන්නවා. ඒ බය ගැනත් දැනගන්න ඕන. අන්න ඒ වගේ ධර්මී කියනවා තමා තුළ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලින් ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වල පරිමාව දැනගන්න ඕන. ඒතර ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලින් අපි ලෝකය අනුභව කරනකොට ලෝකේ පරිහරණය කරනකොට ඒ පරිහරණය කිරීම ඇතුලේ පින්වත්නි එබඳු ශ්‍රාවකෙක් අමාරු වැටෙන්න පුළුවන්. ඒකත් හොඳට අඳුනාගෙනම තමයි ධර්මයට එන්න ඕන. එහෙම ධර්මයට එන්න බැරි වුණොත් එහෙම යා එතනදිත් පින්වත්නි බරපතල විදියට අපහසුතාවයට වැටෙනවා. ඒ අපහසුතාවයට යාව වැටෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒ පරිහරණය කරන දේ පදනම් කරගෙන කෙලෙස් වලට ඉඩම් වෙච්ච නිසා යා අරුබුදයක වැටෙනවා. තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි ওই ධර්මයේ තියෙන ආවට්ට භය කියලා වචනයක්. ආවට්ට භය කියලා කියන්නේ දියසුලි වලින් ඇති වෙන බය දැනගෙන දියසුලි අවදානම තේරුම් අරගෙන දියසුලියකට අහු නොවීම පිණිස තමාන්ගේ බුද්ධිමට්ටම දියුණු කරගෙනයි වතුරට බහින්න ඕන කියනවා. අන්න ඒ වගේ තමා තුළ කායගත සතිය ඇතුලේ තියාගන්න බැරි වුණොත් සිහිය තමා තුළ පිහිටුවා ගන්න බැරි වුණොත් අසංවර ඉන්ද්‍රියන් මත වුණොත් එහෙම එයා සම්පූර්ණයෙන්ම කාමරාගයේ පදනම් කරගෙනම ලෝකයට යට වෙන්න පුළුවන්. ඒක හරියට තමාංගේ පැත්තේ සිහිය නැතිකම නිසා පුද්ගලයෙක් කාමරාගයට අහු වෙලා ඒක ඇතුලේ පිච්චුණා වගේ. ඒක අඳුනගෙනම බහින්න ඕන. ඒ වගේම
ඒ ශ්‍රාවකයා තුල ලාභ සත්කාරයන්ගේ ස්වභාවය, ඒවා කටුක බවත්, ඒවා රෞද්‍ර බවත්, ඒවා ගොරෝසු බවත් ඒක හොඳට අඳුන ගන්න ඕන. ඒ වගේම මේ වතුරේ මුණ දෙන බරපතල අර්බුදයක් තමයි විවිධ මත්ස්‍ය කොටස් වලින් පුද්ගලයාට වෙන්න පුළුවන් හානියක් තියෙනවා වතුරට බහිනවා නම්. අන්න ඒ වගේ පින්වත්නි මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් හඳුනා ගන්න බැරි වෙච්ච තැනක ඒ පිළිබඳව අදහසකින්ම සද්ධාවෙන් පැවිදි වෙලා තමන්ගේ ඉන්ද්‍රිය දමනය ආයතන දමනය නැති නිසාම අරමුණු හම්බ වෙනකොට ආයතන හයින් අරමුණු හම්බ වෙනකොට ඒ පුද්ගලයා තුල රාගයෙන් තමා තුල පීඩාවක් ඇති වෙලා ද්වේෂයෙන් පීඩාවක් ඇති වෙලා ඒ පීඩාව මතම බාහිර වස්තුන්ට අහු වෙලා යන්න පුළුවන්. ඒක හරියට වතුරට බහින මිනිහෙක් බාහිර ආරම්මන වලට අහු වෙලා ඒවට අර්ථයක් දීලා ඒ කියන්නේ පැවිදි වෙච්ච මිනිස්සෙක් අවංකව ජරා මරණ දුක තේරුම් අරගෙන ස්කන්ධ දුක තේරුම් අරගෙන පැවිදි වෙලා ඒ පැවිදි වෙච්ච කෙනා සමාජයේ හැසිරෙනකොට ඒ සමාජ හැසිරීම ඇතුලේ අර ආරම්මණය තුල අවධානය මේ වැටෙන්න පුළුවන් අරමුණ පැත්තට විසිරිලා එතනම මේ අනුසේ ධර්මයන් සංවර්ධනය වෙලා ඒකටම අර්ථයක් දෙන්න ගිහින් සමහර විට ලාමක ගිහි බවට පවාපත් වෙන්න පුළුවන්. එතකොට මේ සමස්ත සිද්ධියම ගත්තොත් එහෙම පින්වත්නි මේ ධර්මයට එන්නේම ජරා මරණ දුක පිළිබඳ අවබෝධයෙන් දුක නිරුද්ධ කරන්න ඕන කියන අදහසක් ඇතුලේ තමයි පින්වත්නි අපි මේ ධර්මයේ පැත්තට එන්නේ. එතකොට මේ ධර්මයේ පැත්තට ඇවිල්ලා පින්වත්නි ඒ පුද්ගලයා තුළ කලින් හිටියේක හොඳයි දැන් හිටියේක හොඳ නෑ දැන් ඉන්නේක හොඳ නෑ කියලා හිතාගෙන මොකද එකපාරම පින්වත්නි ධර්මයේ දියුණුව කරා යන්න බෑ. එකපාරම ධර්මයේ දියුණුව කරා යන්න බෑ. සංසාරයට බර වෙච්ච කෙලෙස් සංවර්ධනය කර කර හිටපු මට්ටමක් අපිට තියෙන්නේ. එතකොට මේ මට්ටම ඇතුලේ යම්කිසි ලාමක ආස්වාදයක් විඳලා තියෙනවා අපි ඒක ගැන දන්නවා. ඒ ලාමක ආස්වාදයේ ස්වභාවයත් අපිට තේරෙනවා. ඒ ස්වභාවය ඇතුලේ හිටපු අපිට ඒකේ අත්දැකීම දන්නවා. නමුත් ධර්මයේ තුලින් මේ දුකට වඩා වැඩි යමක් තියෙනවා. නැවත දුක හටගන්නේ නැති මට්ටමටම ඕගොල්ලන්ට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා ආවා කියලා ආපු ගමන්ම නිවන් දකින්නේ නැහැ. ආපු ගමන්ම අවබෝධය කරා යන්න බෑ. පින්වත්නි කිරි දෝපු ගමන් මිදෙන්නේ නැහනේ. කිරි දෝපු ගමන් මිදෙන්නේ නැහැ. බොහොම ඉවසීමෙන් බලන්න වෙනවා. අන්න ඒ වගේ කිරි දෝපු ගමන් මිදෙන්නේ නැහැ වගේ පින්වත්නි ධර්ම මාර්ගයේ තුල වුණත් පිළිවෙත් පුරා ගන්න ලෑස්ති වුණා කියලා එකපාරම අර අනුසය ධර්මයන්ගෙන් ආශ්‍රව වලින් කෙලෙස් වලින් බැටකණ එක නවත්තන්න බෑ. එතකොට අර කෙලෙසුන් සමග හැසිරීමෙන් උපදින ලාමක ආස්වාදය ගැන අපි දන්න නිසා ඒ ආස්වාදයක් නැහැ කියලා වගේ හිතෙන්න පුළුවන්. මොකද ධර්මයේ තුල අර වෙනද වගේ ආහාර පාන ගැනීම කැමැති කැමැති විදියට අඳිනේවා කැමැති කැමැති විදියට හැසිරෙනේවා කැමැති කැමැති විදියට නිදා ගන්නේවා ඒව මොකක්වත් නැහෙනි. ධර්මයේ තුල අපිට වෙනම ප්‍රතිපත්තියක් පෙන්වනවානේ වෙනම ආචාර ධර්ම ටිකක් පෙන්වනවානේ. ඒ ආචාර ධර්ම ටිකේ ඉන්නකොට යා පරණ ගත කරපු ජීවිතයත් එක්ක ගලපලා බලනකොට පරණ ජීවිතේ ඊටාම හොඳ එකක් විදියට වැටහෙනවා. මේ දැන් ගත කරන ජීවිතේ කිසිම තේරුමක් නැහැ වගේ වැටහෙනවා. මේ දැන් ගත කරන ජීවිතය ඇතුලේ කිසිම තේරුමක් නැහැ වගේ යාට නිකන් වැටහෙන්න පුළුවන්. ඉතින් එහෙම තේරුමක් නැහැ වගේ වැටහිලා අර පංචකාම ආස්වාදයක් නැහැ නේද කැමැති කැමැති වෙලාවට කණ්ඩක් නැහැ නේද මොකද සමහර හාමුදුරුවෝ එහෙම අමාරු වැටලා තියෙනවා. පින්දපාතේ වඩිනකොට සමහර හාමුදුරුවෝ හිතලා තියෙනවා මේ මගේ දරුවෝ වගේ අය ඉස්සරහින් යනවා මම වැඩි හිටි කෙනෙක් මම මොකටද මේ පිටිපස්සෙන් යන්නේ මොකද අර පැවිද්ද තුල තියෙන සංගමහලු පිළිවෙලනේ පින්වත්නි. ඒ සංගමහලු පිළිවෙල තියෙනකොට ඒ හාමුදුරුවන්ට හිතිලා තිබෙනවා මගේ දරුවෝ වගේ අය ඉස්සරහින් යනවා මට හරියට පින්දපාතෙත් නැහැ කියලා ඒ හාමුදුරුවෝ හිමීට ගෙදර ගිහින් තියෙනවා. ඒ වෙලාවේ භික්ෂුව අමාරු වැටෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය නිසා මැදිහත් වෙලා මේ භික්ෂුවට යම්කිසි ධර්ම මාර්ගයක් පෙන්වලා යම්කිසි ආකාරයක පිළිසරණක් හදලා දීලා තිනවා. අද නම් කවුරුවත් නැහැ ඒකට. ඒ නිසා ඔය ධර්ම මාර්ගයේ ඇතුලේ ඔබ තුල දෝලණීය වෙන අරුබුදය ඕක තමයි. මොකද මේ ධර්ම මාර්ගයේ ඇතුලේ එකපාරම දියුණුව කරා යන්නේ. යා ටිකෙන් ටික විතර්ක මැඩ පවත්වමින් සමාධියෙන් උපකාරය අරගෙන ලෝකෝත්තර ප්‍රඥාව ඇතුලේ විමසමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගැඹුරින් වටහාගෙන ඊට පස්සේ නිස්සරණයේ පිණිස කියන්නේ චන්දරාගී දුරු වෙන විදියට ක්‍රමානුකූලව පිළිවෙත් පුරාගෙන ඒක ස්ථාවර කර ගැනීම පිණිස තමා තුළ අර උදය වැය දකිමින්
ඒ වගේම සසර නම් වර්ණනා නොකළ යුතු තත්ත්වයක් තියෙන කියලා සාංශාරික වශයෙන් කලකිරීමක් ගොඩනගා ගනිමින් භවත්‍රයේටම ආйти සංස්කාරයන්ට තල්ලුව හදන්න නැතුව ඒ සංස්කාරයන්ගේ ආස්වාදය අනුව බලමින් වාසය නොකරන තැනක තමයි සම්පූර්ණයෙන් තණ්හාවෙන් නිරුද්ධ වෙන්න තියෙන්නේ. මේ විදිහට මේ ධර්මයේ ඇතුලේ සාකච්ඡාව ඇතුලේ ටික කාලයක් යනකොට තමයි එයාට මේ ධර්මයේ ඇතුලේ මෙබඳු ආශ්චර්යවත් සැපයක් දුකෙන් තොර ස්වභාවයක් තියෙනවා කියලා වැටහෙන්නේ. අර පරණ ස්වභාවයත් එක්ක හිතෙන්න පුළුවන් මේක අමාරුයි. නමුත් ඒ ජීවිතේ හොඳයි වගේ හිතෙන්න පුළුවන්. දරුවෝ ඉන්නවා. ඉඩ කඩම් කුඹුරු දේපල ගෙවල් දොරවල් තියෙනවා. බොහොම නිදහසක් තියෙනවා. දැන් මෙතන නිදහසකුත් නැහැ. කැමති වෙලාවට වළඳන්නත් බෑ. පාත්‍රයක් අරන් ගියොත් ලැබුණොත් වළඳනවා. නොලැබුණොත් නිකන් ඉන්නවා වගේ නිකන් මේක අමාරු දෙයක් වගේ හිතලා යා අමාරු වැටෙන්න පුළුවන්. මොකද හරියට රැල්ලට අහු වුණාට පස්සේ ආයෙත් වෙරළට ගෙනත් දානවා වගේ. රැල්ලට අහු වෙච්ච කෙනා වෙරළට ගොඩ ගහනවා වගේ පින්වත්නි. එයා ධර්ම මාර්ගයට ආවත් ආයෙත් විසි වෙලා යන්න පුළුවන් පරණ හිටපු තැනටම. ඒතර එතනදී පරිස්සම් වුණත් වැඩක් නැහැ පින්වත්නි. ඒ පුද්ගලයා තුළ මේ පරිහරණය කරන දේ පදනම් කරගෙන ඒ පුද්ගලයා තුළ පරිහරණය කරන දේවල් අපි ප්‍රධාන වශයෙන් පැවිද්දෙක් පවා පරිහරණය කරන දේවල් තියෙනවා. ඒ පරිහරණය කරන දේවල් තුළ කෙලෙස් වලට ආවු වෙන්න දෙන්නෙත් නැහැ. තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි මේ පුද්ගලයා තුළ අර පංචකාම ආස්වාදයෙන් මුසපත් වෙලා සති සම්පජානීය දුර්වල වෙලා සිහිය පිහිටවා ගන්න බැරි වෙලා ඉන්ද්‍රිය අසංවරය ඇති වෙලා සම්පූර්ණයෙන් අර පංචකාම ආස්වාදයේම අර්ථයේ පෙනිපෙනී කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක නොයේකුත් පාපී අකුසල් විතර්ක ඇවිල්ලා අමාරු වැටෙන්න පුළුවන්. එතකොට මේ පුද්ගලයා තුළ ලාභ සත්කාර දරුණුයි කියලා දකින්න ඕන. ලාභ සත්කාර කටුකයි කියලා දකින්න ඕන. ලාභ සත්කාර පරුෂයි කියලා දකින්න ඕන. රහත් ඵලයට පත් වෙන කෙනෙක් අනතුරේ දාන මට්ටමක්මයි කියලා දකින්න ඕන. මේ මාර්යාගේ බිලිකොක්කට අහුවීමක් කියලා දකින්න ඕනේ. එහෙම දකින්න කෙනෙක් තමයි පින්වත්නි ලාභ සත්කාරයට අර්ථය නොදී විදර්ශනාවට ලෝකෝත්තර මාර්ගයට අර නිස්සරණයේ කෙරෙහි විමසන හැකියාවටම අර්ථය දෙන්න පුළුවන් වෙන්නේ. එමගින්ම පින්වත්නි මේ පුද්ගලයා තුළ පින්ඩපාතේ වඩිනකොට හැසිරෙනකොට ආරම්මන මත පින්වත්නි රාග දේශ මොහව ප්‍රබලව උපදින විදියට අරමුණ මුණ ගැහෙනකොට අයෝනිසෝ මනසිකාරයේ බහුල වුණොත් එහෙම හරියට වතුරට බහිමිනිය දරුණු මාළුවෙකුට අහුණා වගේ දරුණු මත්ස්‍යයෙකුට අහුණා වගේ අමාරු වෙනවා කියලායි තියෙන්නේ. ඒතර ඔන්න ඔය ටික තේරුම් අරගෙන තමයි ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ධර්මයට එන්න ඕන. ඉතින් ඔය ඒබඳු අවදානමේ වැටෙන්න පුළුවන් අවකාශයක් ඇතුලේ මට ඉඳ වෙලා තියෙන්නේ. ඒබඳු අවදානම් සහිත මට්ටමක් ඇතුලේ තමයි මම මේ ගනුදෙනු කරන්නේ කියන එක වටහාගෙනයි මේ ධර්මයට එන්න ඕන පින්වත්නි. එහෙම ආවට පස්සේ පින්වත්නි ඒබඳු ශ්‍රාවක භාවයක් ඇතුලේ මේ විපරිණාමයේ මේ අනිත්‍යතාවයේ මේ වෙනස් වෙන ස්වභාවයට එයා හොඳට ඔරොත්තු දෙනවා. ඒකට ඔරොත්තු දෙය ගන්න බෑ. එතකොට එයාට සමීපම කෙනෙක් Tamanගේ ජීවිතෙන් වෙන් වුණත් පින්වත්නි එයාට හරියට නිකන් සර්පෙක් හරියට හැවෑරියා වගේ. මේ රූපය අතහැරලා ගිහින් ඒ රූපේ අතහැරලා ගිහින් ඒ විඥානේ තවත් ප්‍රතිසන්දියක් කරා ගියා වගේ යම් සර්පයෙකුට හැවාරින්න එපා කිව්වා කියලා හැවාරින එක නවත්තන්නේ නැහැ වගේ මේ රූපේ අනාත්ම ස්වභාවයේ මතම පිහිටිය නිසා නේද මට මේ සමීපව ඇසුරු කරන අයගෙන් පවා ප්‍රියමනාප අයගෙන් පවා වෙන් වෙන්න සිද්ධ වුණේ කියලා එයාට අර යථාර්ථවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ යථාර්ථවත්කම ඇතුළෙමයි සැපේ තියෙන්නේ. යථාර්ථවත්කම නැති වෙච්ච තැනක දුක, ශෝකය, වැළපීම, හැඬීම මෙන්න මේ தත්වයන් එක්ක තමයි අපිට ගනුදෙනු කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ ගනුදෙනු කරනකොට ඒ ගනුදෙනු කිරීම ඇතුලේ පින්වත්නි අපට අවබෝධය කරා යන්න තියෙන අවකාශය මගහැරිලා යනවා. ඒතකොට අවබෝධය කරා යන දක්ෂ ශ්‍රාවකයෙක් විදියට අපි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හරහාම විමස ගන්නකොට අපි මූලික වශයෙන්ම නිවන් මාර්ගය වෙනුවෙන් අපි ඇතුළාන්තයේ බරපතල විදියට වෙනස් කර ගන්න ඕනේ. මොකද සතර මාර්ගයේ වෙනුවෙන් ස්වභාවිකවම ඇතුළාන්තයේ තුල පිහිටි ස්වභාවයකින් තමයි අපි ගනුදෙනු කරන්නේ. එතකොට ඒකට අපිට තියෙනවා යම්කිසි ආකාරයක ගුණයක් දිනු කරගෙන යන්න. එතකොට මේ ගුණ ධර්ම අපේ කෙලෙසුන්ගේ ස්වභාවයට අනුව දිනු කරන්න ඕන. මොකද කෙලෙසුන්ගේ ස්වභාව විවිධයි. එතකොට මේ කෙලෙසුන්ගේ ස්වභාවය අඳුනා ගන්න බැරි මට්ටමක් තමයි අපිට තියෙන්නේ. එතකොට කෙලෙසුන්ගේ ස්වභාවය අඳුනා ගන්නකොට අපිට මම කවුද මගේ ස්වභාවය මොකක්ද කියලා අඳුනා ගන්න පුළුවන්. ඉතින් ඔය භාවනා කරන්න එහෙම කැමති කෙනෙක් කමඨාණක් ගන්නවා නම් ඒ කමඨාණක් ගන්න ගුරු ස්වාමීන් වහන්සේ ළඟට හරි ගුරුවරයා හරි ළඟට ගිහින් Tamanගේ චරිත ස්වභාවය අවංකව ප්‍රකට කරන්න ඕනේ. ඒතර ප්‍රධාන වශයෙන් මේ ස්වභාවයට අනුව අපේ හිත වඩාගෙන යනකොට ඉතින් අභ්‍යන්තර හිත බොහොම සංසුන් වෙලා සුවපත් වෙලා අපේ ඇතුළාන්තය තුළ මහ විශාල වෙනසක් ඇති වෙනවා. අර පරණ අරුබුදය නිකන් විසඳිච්ච බවක් Tamanට දැක ගන්න පුළුවන්. එතකොට මේ පුද්ගලයාගේ හැසිරීම අනුව Tamanගේ හැසිරීම අනුව Tamanගේ ස්වභාවය තීරණය කර ගන්න පුළුවන්.
එතකොට තමන්ගේ කායික පැවැත්ම අනුව තමන්ට පුළුවන් මං කෙබඳු කෙනෙක්ද මොන වගේ කෙනෙක්ද කියලා හොයාගන්න. යම් වෙලාවක ආහාර ටික ගන්න විදිය අනුව දක්ෂ ගුරුවරයෙකුට පුළුවන් මේ ශිෂ්‍යයා මොන වගේද බැට කන්නේ. මොන වගේ තත්ත්වයකින්ද මේ ශිෂ්‍යයා අරුබුදේ වැටිලා ඉන්නේ කියලා අඳුන ගන්න පුළුවන්. ඕකට අර විසුද්ධි මාර්ගයේ හරි ලස්සන දෙයක් කියනවා. වළඳන විදිහ අනුව වැළඳීම අනුව චරිත ස්වභාවය දැනගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කැම ටික ගන්න විදිහ අනුව යා රාග චරිතයක්ද, දේශ චරිතයක්ද, මෝහ චරිතයක්ද කියලා දක්ෂ ගුරුවරයෙකුට දැනගන්න පුළුවන් කියනවා. කොහොමද? එතකොට රාග චරිතයක් නම් මේ සිනුදු වෙච්ච මధుර භෝජනයක් එයා ප්‍රිය කරනවා කියනවා. එතකොට ඒක හොඳට වින්දනය කරමින් අනුභව කරනවා කියනවා. ඒ රස විඳින්මින් බොහොම හිමීට වළඳනවා කියනවා. එයා කැමති කියනවා ඒක වළඳන. අපි ටොපියක් කියලා හිතමු. එතකොට ඒ ටොපිය හොඳට රස විඳින්මින් බොහොම හිමීට ඒ ආලේපණයට කැමැත්තෙන්. එතකොට ඒ ටොපිය බොහොම හොඳට මේ ටොපි එකක් නම් මේ බොහොම ප්‍රියමනාපව බොහොම හිමීට ඒක වින්දනය කර වළඳනවා කියනවා. එතකොට ඒක කන විදියෙන් හොයාගන්න පුළුවන් කියනවා මේ චරිත ඒකෙන් විතරක් හොයන්න බෑ. තව ගොඩක් දේවල් බලන්න ඕන. නමුත් පින්වත්නි ඒකිනුත් හොයන්න පුළුවන් කියනවා. මේක විසුද්ධි මාර්ගයේ තියෙන්නේ. එතකොට දැන් ද්වේෂ චරිතයක් නම් පින්වත්නි මේ හරිම රළුයි කියනවා. එතකොට ද්වේෂ චරිතයේ ස්වභාවය කියනවා හරියට මේ ඇඹුල් වගේ කෑම වලට හරි ප්‍රියයි කියනවා. ඒ වගේම දැන් ටොපියක් එයා කනවා නම් ටොපි එකක් සම්පූර්ණයෙන් ඒක එයා ඊටම හිමින්නේ මේ සමහර ටොපි එකපාර හපලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම අර යම්කිසි අමිහිරි ආහාරයක් හම්බුනොත් නිකන් හැම වෙලාවෙම නිකන් දුම්නසකටපත් වෙන ගතියක් තියෙනවා කියනවා. නිකන් ඒ දේශ චරිතයේ ස්වභාවය කියනවා. දැන් අර බොහොම හිමීට ටොපි එකක් හම්බුනම බොහොම හිමීට කන ගතිය නැහැ කියනවා. එතකොට ඒ ටොපි හම්බුන ගමන් සමහර විට ඒක රස විඳ වළඳන්නේ නැහැ. එකපාරම හපලා කන්නත් පුළුවන්. සමහර අය ටොපි හපලා කනවනේ. ඒකෙන්ම කියන්න බෑ ටොපි එකක් හපලා කන එකෙන් එයා දේශ චරිතයක්ම කියලා. නමුත් මේ දක්ෂ ගුරුවරයෙකුට එයාගේ හැසිරීමෙන් දර්ශනීය වන ස්වභාවයෙන් දැනගන්න පුළුවන් කියනවා. දැන් මෝහ චරිතයක් නම් පින්වත්නි එයා මේ අනියත රසයක් පිළිබඳ අහවල් රසයට ප්‍රියයි. අහවල් රසයට ප්‍රිය නෑ කියලා එයාට ඒ ස්වභාවය කියාගන්න තේරෙන්නේ නැහැ කියනවා. ඒ බඳු ස්වභාවයක් ඇති කෙනෙක් පින්වත්නි සම්පූර්ණයෙන්ම එයාට ඒ රසය ගැන කිසිම අවබෝධයක් වැටහීමක් නැහැ කියනවා. ඒ බඳු ස්වභාවයක් ඇතුලේ එයාට හරියට රස පහස වෙන් කරලවත් වටහා ගන්න විදිහක් නැහැ කියනවා. එතකොට ඒ වගේ මේ සමහර විට ඒ කන විදිය අනුව මේ එයා රාග චරිතයක්ද, දේශ චරිතයක්ද, මෝහ චරිතයක්ද කියලා වැළඳීම අනුවත් හොයාගන්න පුළුවන් කියනවා. එතකොට මේ වැළඳීමෙන් විතරක් හොයාගන්න බෑ. නමුත් ඒකිනුත් අපිට පුළුවන් යම් අදහසක් ගන්න පින්වත්නි. දැන් සමහර විට ඒ පුද්ගලයා තුළ දර්ශනාදීනුත් එයා මොන වගේ ස්වභාවයක කෙනෙක්ද කියලා හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් රාග චරිතයක් කියලා. රාග චරිතයකින් යුක්ත පුද්ගලයා පින්වත්නි සිත්කලු රූපයක් දැක්ක ගමන්ම නිකන් ඒක හරිම මවිත වෙනවා එයා ඒකට. ඒ රූපේ මත බොහෝ වෙලා එළඹ සිටිනවා. ඒවා මතක තියාගෙන කල්පනා කර බොහෝ වෙලා ඉන්නවා. එබඳු ස්වභාවයක් තුළ පින්වත්නි ස්වල්ප වූ අලංකාරයක් පවා වින්දනය කරන්න පුළුවන්. ස්වල්ප වූ දෙයක් පවා වින්දනය කරන්න පුළුවන්. එතකොට ඒකේ දෝෂය මායිම් කරන්නේ දෝෂය ගණන් ගන්නෑ. එතකොට එයා කවදාවත් ඒකේ වියෝගය අපේක්ෂා කරන්නේ අන්නේ වගේ දැන් සමහරට ඊටාම සුළු සිත්කලු රූපයක් දැක්ක විට පවා ටිකක් මවිත වෙලා ඒ රූපය නිකන් වින්දනය කරනවා. ඒකේ දෝෂයට වඩා ඊටාම ස්වල්ප දෙයකින් පවා නිකන් යම්කිසි උත්තේජනයක් සතුටක් අත්දකින්න මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ දර්ශනාදීනුත් ඒක හොයන්න පුළුවන් කියනවා. එතකොට දේශ චරිතයක් නම් මේ ස්වල්ප වූ අමනාප ස්වභාවයක් තිබති අමනාප ස්වභාවය අල්ල ගන්නවා කියනවා. ඒකේ අර මනාප ස්වභාවයට කොච්චර හේතු තිබුණත් ඒ ගතිය පේන්නේ නැහැ කියනවා. එයා වැඩි මේ දර්ශනාදියට රැඳිලා ඉන්න කැමති නැහැ. දැන් අර රාග චරිතයේ කෙනා මේ ඊටාම සිත්කලු රූපයක් දැක්කට පස්සේ ඒ රූපය විඳින්න කැමති. ඒ රූපයත් එක්ක පරිහරණය කරන්න කැමති. මෙයා ඒ රූපේ මත බොහෝ වෙලා එළඹ ඉන්න කැමති නැහැ කියනවා. ස්වල්ප දෝෂයකින් පවා ගැටෙන ගතියක් තියෙනවා කියනවා. ඒකේ කොයිතරම් ಗುಣ තිබ්බත් ඒ ಗುಣ ගණන් නොගන්නා මට්ටමක් තියෙනවා කියනවා පින්වත්නි. නිකන් ඒ පුද්ගලයා තුළ නිකන් බරපතල විදියට අභ්‍යන්තරිකව ඊටාම ස්වල්ප දෝෂයකේ දෝෂේම අල්ලගෙන නිකන් එකකින් ගැටෙන ස්වභාවයක් තියෙනවා මේ දර්ශනාදී පදනම් කරගෙන පවා.
දැන් මෝහ චරිතයක් නම් පිටත්නි මොනවා හරි රූපයක් දැක්කට පස්සේ ඒ වගේ ಗುಣ දොස් විවේචනය ඒවා පදනම් කරගෙන පින්වත්නි ඒ පුද්ගලයා තුල මුලින්ම අර ಗುಣ දොස් නිකන් දකින්න ගතියක් තියෙනවා. දැන් ලෝකේ නිඳා කරනකොට ඒකට නිඳා කරගෙනම යනවා කියනවා. එතකොට ලෝකයා ඒකට ප්‍රශංසා කරගෙන ඉනවා වගේ නම් වටපිටාවෙන් එයාත් ඒකට ප්‍රශංසා කරගෙන ඉනවා කියනවා. අඥාන උපේක්ෂාවක් මත පිටා ඉන්නවා කියනවා. ඒ ලෝකේ දුවනකොට ඒ ලෝකේ දුවන පැත්තට දුවනවා කියනවා. දැන් අපි හිතමු යම් කිසි දර්ශනයකට බහිනවනම් එයාත් එකතු වෙලා බහිනවා. යම් කිසි දර්ශනයකට හොඳ කියනවනම් එයාත් එකතු වෙලා හොඳ කියනවා පින්වත්නි. එතකොට මෙන්න මේ වගේ අර ඒ පුද්ගලයා තුළ මේවා තියෙන විසුද්ධි මාර්ගයේ ඔය දර්ශනාදීනුත් Tamanගේ රාග දේශ මොහ ස්වභාවය අඳුන ගන්න පුළුවන් කියනවා. ඒ වගේම පින්වත්නි ආහාර අනුභව කිරීම ඇතුළේ රාග දේශ මොහ චරිතවල ස්වභාවය ඒ තුළ මතුවෙනවා කියනවා. ඒ මතුවෙනකොට ඒ ස්වභාවය අඳුනා ගන්න පුළුවන් කියනවා. ඒතකොට ඒ ස්වභාවය අඳුනාගත්ත ශ්‍රාවකයෙක් තුළ ගොඩනගෙන්න ඕන ආධ්‍යාත්මික தত্ত্বය ගැන පැහැදිලි කරනවා. ඉතින් අපි හිතමු ද්වේෂ චරිතයක් කියලා. නිකන් කොයි වෙලේ තමනාපකමක් දැන් ආහාර ගන්නකොට නම් ඒ පුද්ගලයා තුළ නිකන් අර නිරන්තරයෙන් ඇඹුල් රහ වගේ තියෙන කැම වලට ටිකක් වැඩියෙන් ප්‍රිය කරනවා කියනවා. වළඳන කාලේ අර ආලේපනේ රස වින්දනය කරන ගතියක් නැහැ. අර ටොපි එකක් නම් ආලේපනේ රස විඳින මට්ටමක් නැහැ. සම්පූර්ණ ටොපි එකක් දුන්න ගමන් මෙයා මේ තප්පර 10න් 15න් එක හපලා කාලත් ඉවරයි. එහෙමයි ඉන්නවා. අර ආලේපනේ රස විඳින මට්ටමක් නැහැ. ඉතින් අමීර දෙයක් එහෙම ලැබුණොත් ඉතින් මහා බරපතල දෝමනස්යන් හට ගන්න මට්ටමක් තියෙන්නේ. ඒ දේශ චරිතයක. එතකොට මේ ස්වභාවයෙන් තමයි මම මොන වගේද කියලා අඳුන ගන්න ඕනේ. ඒක විතරක් නෙමෙයි Tamanගේම සිත දෙස බලාගෙන ඉන්නකොට Tamanගේ ස්වභාවය අඳුන ගන්න පුළුවන්. දැන් දේශ චරිතයක් තියෙන කෙනෙක් නම් රාගමේ අර දර්ශනාදී තුල කොහොමද එයා අඳුන ගන්නවා කියලා කිව්වේ ස්වල්ප අමනාප රූපයක් දුටු උනත් එන්නත් නියා නිකන් ක්ලාන්ත වෙනවා. ඉතින් බරපතල විදියට අර්බුදයක් හදා ගන්නවා. එයාට වැඩි ඒ රූපාදිය නිකන් බලාගෙන ඉන්න කැමති නෑ. නිමිත්ත ගත්ත ගමන් ඒකේ කොයිතරම් ಗುಣ දොස් තිබුණත් ඒ ගුණයන් තිබුණත් ඒ ගුණයන් දකින්න මට්ටමක් නෑ පින්වත්නි. එතකොට හැම වෙලාවෙම නිකන් නුරුස්සන ගතියක් තියෙනවා රූප ශබ්ද ආදී ආරම්මණයන් පදනම් කරගෙන. ඉතින් එහෙම චරිත ස්වභාවයක් නම් ඒ බඳු ස්වභාවයකින් යුක්ත කෙනෙක් කියලා ඔබේ ස්වභාවය අඳුනා ගන්න ඕන. ඒ ඔබේ ස්වභාවය අඳුනා ගත්තොත් එහෙම අඳුනා ගැනීම තමයි හැකියාව සහ දක්ෂතාවය කියලා කියන්නේ. එතකොට මේ හැකියාව සහ දක්ෂතාවය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියනවා යෝච මෙත්තං භාවයති අප්පමානං පටිසත්තෝ තනු සංයෝජනං හොಂತಿ පස්සතෝ උපදික්කයන් කියලා ධර්මයේ තියෙනවා. හොඳට කවුරු හරි කෙනෙක් හොඳට මේ සීය සහ නුවණ තුල පිටවාගෙන ඒ කියන්නේ මේ ප්‍රඥා ගෝචර ශ්‍රාවකෙක් විදිහට නිස්සරණයට එකතු වෙන අදහස ඇතුවම හොඳට සීය පිටවාගෙන ගනුදෙනු කරනවා නම් අප්පමානම් පටිස්සතෝ අප්‍රමාදී අප්‍රමාණව මෛත්‍රීසිත ප්‍රමාණ නොකල අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා කියන්නේ අප්‍රමාණ මෛත්‍රීසිතම වඩන්න ඕන කියනවා. ඒතකොට මෛත්‍රීසිත වඩන්න ඕන කුමක් පදනම් කරගෙනද? හොඳට සිහියක් පදනම් කරගෙන නුවණත් පිහිටුවාගෙන. එතකොට සිහියක් පදනම් කරගෙන නුවණත් පිහිටුවාගෙන මෛත්‍රීසිත වඩනකොට ඒ පුද්ගලයාට තමාවමයි පේන්නේ පින්වත්නි. එයාගේ ඉරියව් පැවැත්ම තුළ සිහියමයි උපදින්නේ. එබඳු 100ක් උපදිනකොට මෛත්‍රී සිත වඩනවා නම් ඒ පුද්ගලයා තුළ කෙලෙසුන්ගේ නැසීම යාටම දැක ගන්න පුළුවන් කියනවා. තනු සංයෝජනං හොಂತಿ පස්සතෝ උපදික්කය. එයාටම Tamanගේ කෙලෙසුන්ගේ නැසීමේ ස්වභාවය දකින්න පුළුවන් කියනවා. එබඳු සිතක් ඇති පුද්ගලයා තුළ සංසාරයේ බැඳ තබන බැඳීම් ටික යා තුනී කරලා දානවා කියනවා. තනු සංයෝජනං හොಂತಿ සංයෝජන ටික තුනී කරලා දානවා. එතකොට සංයෝජන ටික තුනී වෙන්නේ දැන් මේ සංයෝජන ඊටාම ඍජුව අපට අපේ අභ්‍යන්තරයට බරපතල විදියට ප්‍රතිචාර දක්වන මට්ටමක් තියෙන්නේ. එතකොට මේ ප්‍රතිචාර දක්වන මට්ටම දුරු කරන්න අපිට වැඩපිළිවෙලක් නැහැ. මොකද අපි අර රාග දේශ මොහ වලට තල්ලුවක් ලැබෙන විදියට, උපකාරයක් ලැබෙන විදියට, අනුග්‍රහයක් ලැබෙන විදියට තමයි අපි වැඩ කරලා තියෙන්නේ. ඒතකොට රාග දේශ මොහ වලටම තල්ලුවක් ලැබෙන විදියට වැඩ කර ඉන්නකොට අපිට අර සංයෝජන වල තනුක භාවයක් නෙමෙයි ඇති වෙන්නේ. තනු සංයෝජනං හොಂತಿ කියන ස්වභාවය නෙමෙයි තියෙන්නේ. සංයෝජන බොහොම ඍජුව පිහිටලයි තියෙන්නේ. ඒ සංයෝජන බැමි ටික ලියා ගන්න අපිට වෙදි ක්‍රමයක් නැහැ. ඉතින් අපේ ස්වභාවයේ තේරුම් අරගෙන අපි පළවෙනියෙන් කරන්න ඕන හෝච මෙත්තං භාවයති අප්පමානම් පටිස්සතෝ. යම් වෙලාවක Tamanගේ ඒ කියන්නේ සතිපට්ඨානියත් යොදවාගෙන ප්‍රඥාවෙන් විමසන හැකියාවත් ඇතුලේ පිහිටා අප්‍රමාණ මෛත්‍රී සිත වඩන්නයි තියෙන්නේ. ප්‍රමාණයක් නැතුව මෛත්‍රී සිත වඩනවා. ඒතර මෛත්‍රී සිත වඩන්නීම සිහියයි නුවණයි මත පිහිටා. MP ට සිහියයි නුවණයි මත පිහිටලා හිම වඩනකොට පින්නත්නි ඒ පුද්ගලයාටම Tamanගේ සිත තුළ කෙලෙස් නැසෙන බව දකින්න ලැබෙනවා. ඒතර සිහිය සහ නුවණ නැති වෙච්ච තැනක තමයි පින්නත්නි ඊටාම ස්වල්ප දෙයකින් පවා යාගේ අභ්‍යන්තර සිත තුළ ද්වේෂය වගේ මනෝභාවයන් හටගන්නේ. ඒක හටගත්තට පස්සේ යථාර්ථයක් පේන්නේ නැහැ.
ඒ යථාර්ථයක් පේන්නේ නැති වුණාට පස්සේ එයාගේ සිත තුළ පවතින සංයෝජනයන්ගේ තනුක භාවයක් නෙමෙයි ඇති වෙන්නේ. සංයෝජනයන් ඍජුව පිටලයි තියෙන්නේ. එතකොට මේ ඒ සංසාරිට ඔබ බැඳලා තියෙන සංයෝජන බැමි ටික තුනී කරලා දානකොට ඒ බඳු තුනී කරන තැනකට අපේ අතුලාන්තයේ වෙනස් වුණොත් පින්වත්නි ඒක දක්ෂතාවයක්මයි. ඒකම්පිචේ පාන මදුට්ඨ චිත්තෝ මිත්තායති කුසලෝ තේන හෝති. සබ්බේච පානෝ මනසානුකම්පං බහූත මරියෝ පකරෝති පුඤ්ඤං. එතකොට දැන් ඒ බඳු ආකාරයකට යා තුළ හැසිරීමක් නම් තියෙන්නේ. ඒකම්පිචේ පාන මදුට්ඨ චිත්තෝ. කොයි විදිහටද යාගේ තියෙන හොඳට සතිපට්ඨානිය ඇතුළේ සිහිය පිහිටවාගෙන ඉන්නවා. ඊට පස්සේ යාගේ ස්වභාවය ඊට කලින් අඳුනගෙන තියෙනවා. යාගේ හැසිරීමෙන් යා කනබොන විදියෙන් යා රූපාදී අරමුණු වලට ප්‍රතිචාර දක්වන විදියෙන්ම එයාට පුළුවන් මම මේ බඳු ස්වභාවයකින් නේද මම මේ බඳු ස්වභාවයකින් යුක්ත කෙනෙක් නේද කියලා අඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට යාට ද්වේෂ ස්වභාවයක් නම් යා තුළ ප්‍රකට වුණේ වර්තමාන සමාජයේ බහුලව ඉන්නවා ඒ ස්වභාවය අය. ඒ බඳු ස්වභාවයක් නම් තියෙන එකට අදාළ සිහිය සහ නුවණ පදනම් කරගෙන අප්‍රමාණම් පටිස්සන්තෝ අප්‍රමාණ මෛත්‍රී සිතම වඩනවා කෙලසුන්ගෙන් නැසීම පිණිස. එතකොට අර සංයෝජන ගැට බුරුල් වෙන්න පටන් ගන්නවා. තනු සංයෝජනන් හොඳ සංයෝජන තනුක වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සංයෝජන ටික තමා තුළ පින්වත්නි සංයෝජන ටික තනුක වෙනකොට ඒ බඳු පුද්ගලයෙක්ගේ චින්තනය, ඒ බඳු පුද්ගලයෙක් ඒ වෙනුවෙන් කරපු වැඩ ටික, ඒ අප්‍රමාණ මෛත්‍රී සිත. එතකොට මේ අප්‍රමාණ මෛත්‍රී සිත වඩනකොට සතිපට්ඨානයේ සහ ඒ පුද්ගලයා තුළ මේ සම්පජානකාරී භාවයක් තියෙන නිසාම ඒ බඳු පුද්ගලයෙක් තුළ Tamanගේ ඉරියව් පැත්තේ හැම වෙලාවකම සිහිය තියෙනවා. ප්‍රධාන ඉරියව් හතර පැත්තේ සිහිය තියෙනවා. අතිරේක ඉරියව් පැත්තේ එයා තුළ ඊටාම හොඳට සිහිය පිහිටලා තියෙන්නේ. එතකොට ප්‍රධාන ඉරියව් හතර පැත්තේ එයා තුළ ඊටාම තියුණු සිහියක් තියෙනවා. අතිරේක ඉරියව් පැත්තේ එයාගේ ඊටාම හොඳ සිහියක් තියෙනවා. එතකොට මේ බඳු සිහියක් මත පිහිටා මෛත්‍රී සිතම වඩනකොට අර දේශයෙන් බැට කණ්ඩ තියෙන අවකාශය හරිම අඩුයි. ලෝකයේ ආරම්භය කැළඹෙන්න තියෙන අවකාශය හරිම අඩුයි. කැළඹුණු පුද්ගලයෙක් විදියට ලෝකයට ප්‍රතිචාර දක්වන්න තියෙන අවස්ථාව හරිම අඩුයි. ඒ බඳු මට්ටමකින් නම් එයා ගනුදෙනු කරන්නේ ඒකම්පිචේ පාන මදුට්ඨ චිත්තෝ මිත්තායති කුසලෝ තේන හෝති. සබ්බේච පානෝ මනසානුකම්පං පහූත මරියෝ පකරෝති පුඤ්ඤං. ඒ වගේ මට්ටමක් නම් තියෙන්නේ ඒ පුද්ගලයා තුළ මේ ලෝකයේ අරබියා දූෂිත ස්වභාවයකින් අභ්‍යන්තර සිත කැළඹිලා යන්නේ නැහැ. අපිට අර ඊටාම දැන් අපි දැක්ක අර ද්වේෂයක් තියෙන කෙනෙකුට ඊටාම ස්වල්ප අරමුණකින් පවා කැළඹෙනවා. නිකන් එයාගේ අර ප්‍රඥාවෙන් විමසන ස්වභාවය අන්ධ වෙලා යනවා, අන්ධ කරනවා. අයාගේ අතුලාන්තයේ සම්පූර්ණයෙන් අන්ධ වෙලා යනවා. අචක්කු කරනවා. එයාට මේ ලෝකයේ තියෙන ස්වභාවය හැටියට පේන්නේ නැහැ පින්වත්නි. එයාට ලෝකයේ පේන්නේ විශාල මේ ව්‍යසනකාරී තත්ත්වයක් ඇතුලේ. නමුත් එයාට තේරෙන්නේ නැහැ මේ ලෝකයේ ව්‍යසනයක් නැහැ, මගේ ඇතුළයි ව්‍යසනයකට පත් වෙලා තියෙන්නේ කියලා. අර සිහිය සහ නුවණ පදනම් කරගෙන විමසීමේ කුසලතාවයක් නැති වුණාම එයාට හැමදාම තෙලිය අරුබුදේමයි පේන්නේ. එතකොට මේ බඳු මට්ටමක් ඇතුලේ ඉන්නකොට පින්වත්නි සම්පූර්ණයෙන් එයාගේ යහපත වනසලා දානවා. ඒ වගේම අනිබ්බාන සංවත්තනිකෝ නිර්වාණ, ඒ කියන්නේ සම්පූර්ණයෙන් කෙලෙස් නිරුද්ධ වෙලා මේ ලෝකයේ ස්වභාවයෙන්ම වටහාගෙන ලෝකයේත් එක්ක ඇලීමක් හෝ ගැටීමක් හෝ මුලාවීමක් හෝ තණ්හා කිරීමක් හෝ ඇත්තේ නැතිව වාසය කරන්න තියෙන අවකාශය සම්පූර්ණයෙන් එතන ඇහිරිලා යනවා පින්වත්නි. ඒ බඳු අවකාශයක් තිබ්බනම් ඒක ඇහිරිලා යනවා. එතකොට යාට ලෝකයේ ආරම්භයා මේ සත්පුද්ගල භාවයේ පදනම් කරන්නේ. මෙතන කියනවා ඒකම්පිචේ පාන මදුට්ඨ චිත්තෝ, පාන මදුට්ඨ චිත්තෝ. ඒ පුද්ගලයාට මේ ප්‍රාණය කෙරෙහි ඒ ප්‍රාණය පදනම් කරගෙන යාගේ සුත දූෂණ වීමක් නෑ. ප්‍රාණය කියන්නේ සවිඥානික කය පිළිබඳ, සවිඥානිකත්වයේ පිළිබඳ, සත්පුද්ගල වශයෙන් ලෝකේ විවහාර කරන්න පුළුවන් මට්ටම පිළිබඳව. ඒකම්පිචේ පාන මදුට්ඨ චිත්තෝ, පාන මදුට්ඨ චිත්තෝ. එතකොට මේ පුද්ගලයා තුළ මේ ප්‍රාණය කෙරෙහි එමත් නැත්නම් සවිඥානික කය පිළිබඳව සත්වයේ පුද්ගලයෙක් කියලා කතා කරන ලෝකයේ පිළිබඳව ලෝකයේ ආරම්භය පින්වත්නි එයාට දූෂණය වෙන්න තියෙන අවකාශය සම්පූර්ණයෙන් ඇහිරලා යනවා. දූෂණය වෙන්න තියෙන අවකාශය ඇහිරලා යනවා. එතකොට මේ දූෂණය වෙන්න තියෙන අවකාශය ඇහිරලා යනකොට පින්වත්නි මේ පුද්ගලයා තුළ සැබෑ මෛත්‍රියමයි පැතිරී යන්නේ කියනවා. සැබෑම මෛත්‍රියමයි පැතිරලා යන්නේ. ලෝකේ ජරා මරණ දුකට වැටෙන්නේ නැත්නම් හොඳයි. ඒ සැබෑ මෛත්‍රිය. ඒක ඊටාම ගැඹුරු අදහසක් ලෝකේ.
ඒ වගේම තමයි මේ භවයේ පදනම් කරගෙන භවයේ පීඩිත සත්‍යයන් විදියට භවයේ භව සංස්කාර ගොඩනගෙන ආකාරයට මේ කාම භවයේ රූප භවයේ අරූප භවයේ කියන භවත්‍රයටම යන සංස්කාරයන් අනුව සත්‍යය තුළ උපාදානයක් තණ්හාවක් හිටින් නැති විදියට ලෝකේ පරිහරණය කරනවා නම් හොඳයි. අනේමයි යාට හිතෙන්නේ. ඒක තමයි ලෝකේ සැබෑම මෛත්‍රිය. ඒ වගේම පින්වත්නි ඒ වගේ මේ ශ්‍රාවකයා තුල ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ නිරේට වැටෙන പ്രേත ලෝකෙට වැටෙන අවීචි මහා නරකාදියට වැටෙන ඊටාම දුක්ඛදායක අත්දැකීමක් තියෙනවා. ඒ බඳු දුක්ඛදායක අත්දැකීමට වැටෙන්නේ නැහැ කියන අභිමානයට එනවා නම් හොඳයි. එතකොට මේ ශ්‍රාවකයාගේ හිතේ ඉන්නේ සෝතාපන්න වීම. එතකොට සෝතාපන්න වීමෙන් තමයි ඒ බඳු බියක් නැත්තේ. ඒ වගේම තමයි බඳු බියක් නැතුව යම් වෙලාවක මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේ ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා වදාළ යමක් ශාන්තයි ප්‍රණීතයි කියලා තියෙනවා නම් ඒ මොකද්ද? සබ්බ සංකාර සමතෝ සියලු සංස්කාරම සමනීය වෙච්ච තැනක. එහෙනම් යමක් ශාන්තයි ප්‍රණීතයි කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මතුවෙන්නේ කුමක්ද? ශාන්තයි ප්‍රණීතයි කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපට පැහැදිලි කරන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි පින්වත්නි. ශාන්තයි ප්‍රණීතයි කියලා අපගේ භාගතුන් වහන්සේ දේශනාව පැහැදිලි කරේ සියලු සංස්කාර සමනීය වෙච්ච තැනක. එතන තමයි සදාතනික සැපේ තියෙන්නේ. අන්න ඒ සැපේට ලෝකයක් එකතු වෙනවා නම් හොඳයි කියලා මේ සත්පුද්ගල භාවය ඇතුලේ පිහිටීම වෙනුවට මේ සත්පුද්ගල භාවය අතික්‍රමණය කරලා ඔන්න ඒ බඳු චින්තනයක් ඇති වෙනවා. ඒකම්පිචේ පාන මදුට්ඨ චිත්තෝ මෙත්තායිති කුසලෝ තේන හෝති. එතන ඒ බඳු එතකොට එයාට අර මේ පුද්ගල භාවය ප්‍රාණීන් අරඹයා සිත දූෂණීය වෙන ස්වභාවයකුත් නැහැ. මෛත්‍රී සිත පැතිරෙනවා. මෛත්‍රී සිත පතුරුවාගෙන වාසය කරන්න පුළුවන්. ඒ නිසා මෙයා ධර්මයේ හැසිරෙන කෙනෙක් පින්වත්නි. මිත්තායති යන්නේ ස්වභාවය නිසාම කුසලෝ තේන හෝති. එයා තුළ කුසලතාවයේ මත පිහිටලා. මොකද්ද කුසලතාවය? ඒ තමයි පින්වත්නි එයා හරීම ධර්මයේ හැසිරෙනවා දක්ෂයෙක් විදියට. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ ඔසේ විමසන හැකියාව සහ පටිච්ච සමුප්පාදයේ ඔසේ තමන්ව ගලපා බලන හැකියාවක් තියෙනවා. ඒ වගේම පින්වත්නි සම්මා දිට්ඨිය ආදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඇතුලේ පිළිවෙත් පුරාගෙන ඒවා මත ශක්තිමත් වුණු ස්වභාවයකුත් තියෙනවා. ඒ ස්වභාවය ඇතුලේ ඉන්දියා දක්ෂයි. අද පින්වත්නි මේ දක්ෂතාවය නැහෙනි. ඇයි මේ දක්ෂතාවය අපිට නැති වෙලා තියෙන්නේ? අපි අහලා බලන්න ඕන අපින්. අපි හැම වෙලාවකම විමසා බලන්න ඕන අපින් ඇයි මට මේ දක්ෂතාවය නැතුනේ? මට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මම මෙච්චර වත් පිළිවෙත් පින්දහම් කරන මට ඇයි මේ දක්ෂතාවය නැත්තේ කියලා අහලා බලන්න ඕනේ. ඒකට හේතුව තමයි පින්වත්නි ඔබට ඔබගේ චරිත ස්වභාවය අඳුන ගන්න බැරි වෙලා තියෙනවා. ඔබගේ අනුසයන්ගේ ප්‍රමාණය අඳුන ගන්න බැරි වෙලා තියෙනවා. ඔබ ආශ්‍රව වලින් වැටකන විදිය අඳුන ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම පින්වත්නි ඕගොල්ලන් ලෝකයට දීලා තියෙන වටිනාකම අනුව ලෝකයට අහුවෙලා ඉන්න විදිය ගැන ධර්මයේ හරහා ඔබට කියව ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ කියව ගන්න තමයි අර විසුද්ධි මාර්ගය පැහැදිලි කරපු ඒ ස්වභාව අපි වටහා ගන්න ඕන. වළඳන විදිය අනුවත් හොයන්න පුළුවන්. Tamanගේ සිත දිහා ඊටාම සාවධානව විමසිලිමත්ව බලාගෙන ඉන්නකොට හොයා ගන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි යා දර්ශනාදී ආරමුණු පදනම් කරගෙන යා වැඩ කරන විදිය අනුව හොයන්න පුළුවන්. ඒ විදිහට මම රාගයෙන්ද බැටකන්නේ වැඩියෙන් ඔක්කොගෙම බැට කනවා. නමුත් බහුල වශයෙන් කොතනින්ද බැටකන්නේ කියලා බහුල වශයෙන් බැට කන තැනකින් යාට විසඳුම වෙනුවෙන් එකතු වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට එකතු වෙනකොට මේ ස්වභාවයට අනුව අපි ඍජු වැඩපිළිවෙලකට එන්න ඕන. හැබැයි කවර වැඩපිළිවෙලක් වුණත් සිහියයි නුවණයි පදනම් කරගෙනම පැමිණෙන්න ඕන. සිහියයි නුවණයි පදනම් කරගෙන පැමිණෙන්න බැරි වුණොත් මේ අවස්ථාවට යම්කිසි ආකාරයක සංසුන්කමක් ඇති වුණත් පින්වත්නි ඒක මාර්ගයෙම නොවිය හැක. එතකොට මේ ඒක මාර්ගයේම කියලා අපිට පිළිගන්න බෑ. හැබැයි යම්කිසි ආකාරයක භාග්‍යතුන් වහන්සේ වදාළ විදියට ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසං කියන කාරණේ ඇතුලේ කෙලස් තවන වීරිය තහ සම්පජානකාරී භාවයක් පදනම් කරගෙන සිහිය සහ නුවණ පාවිච්චි කරගෙන ඒ පුද්ගලයා තුළ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ මේ ආයතනික ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පදනම් කරන අවිජ්ජා දෝමනස් ඇති වෙන්නේ නැති විදිහටම ලෝකයේ තුල යම්කිසි පිළිපැදීමක් ඇතුලේ ඍජු වැඩිමකට ආවොත් ඒ පිළිපැදීම ඇතුලේ දැන් මේ ශ්‍රාවකයා මෛත්‍රී සිතනම් වඩන්නේ මෛත්‍රී වඩාගෙන යනකොට පින්වත්නි මේ පුද්ගලයා තුල කෙලසුන්ගෙන් හිත නැසෙනවා. අවස්ථාවට මේ කෙලසුන්ගේ හිත නැසෙනකොට පින්වත්නි මේ සිත සංසාරයට බැඳ තබන බැඳීම් තුනී වෙලා යනවා. තනු සංයෝජනං හොಂತಿ පස්සතෝ උපදික්කයෝ. එතකොට මේ කෙලෙස් උපදීන් කාම උපදීන් ඒ වගේම කිලේශ උපදීන් අபிසංස්කාර උපදීන් කන්ද උපදීන් පදනම් කරගෙන ඒ පුද්ගලයා තුළ හැසිරීමක් වැඩ කිරීමක් ඇති නැති නිසාම අර සංයෝජන තුනී වෙන්න පටන් ගන්නවා. සංයෝජන හයි වෙන්නේ පින්වත්නි උපදියට අර්ථය දෙනකොට කාම උපදියට කිලේශ උපදියට අபிසංස්කාර උපදියට ස්කන්ධ උපදියට අර්ථය දෙන්න පින්වත්නි අර සංයෝජනවල මහා බරපතල විදියට තදවීමක් සංයෝජනයන් තුළ තනුක භාවයක් නෙමෙයි ඇති වෙන්නේ. හැබැයි යම් වෙලාවක පින්වත්නි අර තමන්ව තේරුම් අරගෙන තමන්ගේ ස්වභාවය වටහාගෙන ඍජුව වඩන්න පටන් ගත්තොත් දැන් මෙතන පටික සම්පයුක්ත නම් අපමානම් පටිසන්තෝ
යම් වෙලාවක පින්වත්නි අප්‍රමාණ මෛත්‍රී සිත වඩනවා නම් එයාගේ හිත තුළ කෙලෙසුන් නැතිලා තනු සංයෝජනං හොಂತಿ පස්සතෝ උපදික්කයෝ ඒ කෙලෙසුන්ගෙන් ටික ටික හිත මිදෙන්න පටන් ගන්නවා කාම උපදී කෙලෙස් උපදී අபிසංස්කාර උපදී කන්ද උපදීන් අයින් වෙනකොට හිත සංසාරයට බැඳ තබන යම්කිසි ආකාරයකට සංයෝජනයක් තියෙනවා නම් තනු සංයෝජනං හොಂತಿ සංයෝජන ටික නිකන් තනුක වෙලා බොහෝම සංයෝජන බුරුල් වෙන්න පටන් ගන්නවා. ඒ බුරුල් වෙච්ච තැනක පින්වත්නි එබඳු තැනක පින්වත්නි අර කෙලෙසුන්ගෙන් ඒ උපදීයට අර්ථය යන්නේ නැති විදිහටමයි යාගේ ඇතුළාන්තයේ වැඩ කරන්නේ. එතකොට යාගේ ඇතුළාන්තයේ දූෂණය වෙන්න ඉඩක් නැහැ පින්වත්නි. එතකොට මේ සත්වපුද්ගල භාවයේ පදනම් කරගෙන සිත දූෂණය කර ගැනීමක් යා තුල දකින්න ලැබෙන්නේ. ඒකම්පිචේ පාන මදුට්ට චිත්තං කියනකොට ප්‍රාණීන් කියලා මෙතන කතා කරන්නේ සවිඥානික කය ගැන. දැන් අපිට බුදුරජාණන් වහන්සේ විදර්ශනා කරන්නට කියලා වදාළේ සවිඥානික කය ගැනයි. එතකොට මේ සවිඥානික කය ආරම්භය පින්වත්නි මේ සවිඥානික බඹයක් පමණු කලෙබරේම අරමුණු කරගෙන නෙමෙයිද හැම වෙලාවකම හිත දූෂණය වෙන්නේ. මේ මම මගේ ආත්මී කියලා අල්ලාගෙන මේ නඩත්තු කිරීම ඇතුළෙම නෙමෙයිද පින්වත්නි හැමදාම දුක හටගත්තේ. එතකොට මෛත්‍රී සිතමයි වැඩෙන්නේ. එතකොට මේ මෛත්‍රී සිතම වැඩෙනකොට මිත්තායිති කුසලෝ තේන හෝති යම්කිසි ආකාරයකට එයාට ඒ මිත්සිතම පතුරවාගෙන ඉන්න පුළුවන්. එතකොට මේ මිත්‍යා තුල පැතිරෙන මෛත්‍රී සිත අමා නිවනම කේන්ද්‍ර කරගත් එකක්. ඒකයි යාට මේ සම්පූර්ණයෙන් සැපය ගැන අදහසක් ඉන්නේ මේ ලෝක සත්‍යය අනමරාග්න සංසාරයේ දීර්ඝ කාලයක ඉපදෙමින් මැරෙමින් යනවා. අනේ කවද්ද මේ සත්‍යය මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ඇතුලේ මේ ආස්වාදයේ අනුව බලමින් ඒවා රස විඳ හැම වෙලාවකම සංස්කාරම ගොඩනග භවයටම ඇදිලා යන්නේක වෙනුවෙන් කවද්ද ගැලවිලා භාග්‍යතුන් වහන්සේ ශාන්තයි ප්‍රණීතයි කියලා වදාළ ඒතන් සන්තන් ඒතන් පණිතන් යදිදන් සබ්බ සංකාර සමතෝ සියලුම සංස්කාර සමනීය වෙච්ච තැනක දැන් අපිට වෙලා තියෙන සංස්කාර සමනීය වීමක් නෙමෙයි සංස්කාරයන් ආස්වාදයේ අනුව බලමින්ම රස විඳ භවය හදා දින්නා කමයි. ඒකට අපි අර වැඩපිළිවෙලකට ඇවිල්ලා නැහැ. ඒකයි අපිට වෙලා තියෙන්නේ. ඒ බඳු වැඩපිළිවෙලකට ආවොත් ඒ වැඩපිළිවෙල ඇතුළේම යාට යාවත් පේනවා ලෝක සත්‍යයක් පේනවා. ඉපදෙමින් මැරෙමින් යන බව ගමනක් පේනවා. අන්තර මේ ඒ පුද්ගලයා අතර එකිනෙකනාට ඇති වෙන බැම්මේ ස්වභාවයත් එයාට වටහා ගන්න පුළුවන්. ඒ ස්වභාවයේ කෙබඳු එකක්ද කියලාත් එයා දන්නවා. ඒ බඳු වැටහීමක් ඇතුළේ ඉන්නවා නම් ඒක දක්ෂකමක් පින්වත්නි. ඒ දක්ෂකම ඇතුලේ ඉන්නකොට පින්වත්නි යම් වෙලාවක ධර්මයේ කියනවා සබ්බේව පානෝ මනසානු කම්පං බහූත මරියෝ පකරෝති පුඤ්ඤං. එතන කියනවා සියලු ඒ විදියට හිතානුකම්පී ස්වභාවයක් තමා තුලත් සියලු සත්පුද්ගල භාවයෙන් මේ ලෝකේ ගත කරන ජීවි සියලුම දෙනා කෙරෙහි මෛත්‍රී හිතානුකම්පී භාවයක්ම ඇති වෙලා ඇතිවෙච්ච ස්වභාවයක් තියෙනවා නම් ඒබඳු ස්වභාවයකින් වාසය කරන කෙනෙකුට ඒබඳු ස්වභාවයක් ඇතුලේ වාසය කරන කෙනෙකුට මෙතන එක්තරා විදියක ටිකක් බරපතල ප්‍රකාශයක් වෙනවා. මෙතන මොකද්ද? පහූත මරියෝ පකරෝති පුඤ්ඤං. ඒබඳු කෙනෙකුට පින් රැස් කරගන්නවා කියන කාරණේ ඇති අර්ථය කොහොමද කියලා අහනවා. අර පින මත බැහැලා භව සංස්කාරම ගොඩනගන එකේ යහපත මොකද්ද කියලා අහනවා. දැන් බලන්න මේ බුද්ධ දේශනාවේ තියෙන පාඩයක් මම මේ මතක් කළේ පින්වත්නි. එතනම තියෙනවා මෙන්න මෙබඳු ප්‍රකාශයකුත්. මොකද්ද? යෝ සත්ත සණ්ඩං පටවින් විජෙත්වා රාජීසයෝ යජමානු ඥානු පරිගයෝ අස්සමේදං එතන තියෙනවා අස්සමේදං පුරිසමේදං සම්මාපසං පජ්ජෙය්‍ය නිරග්ගලං කියලා. මොකද්ද? මෙතන පින්වත්නි මෙබඳු ජීවිතයක් ගෙවන කෙනෙකුට මෙබඳු ඒ කියන්නේ සම්පූර්ණයෙන් අර පින මතින් යාට ලැබෙන්න පුළුවන් පිනීම දායාදයක් විදිහට රජකම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධාකාර පින මත ලැබෙන අර්ථ සහිත ස්වභාවයන් තියෙනවා. ඒ අර්ථ සහිත ස්වභාවයන් මත පින්වත්නි ඒ බඳු අර්ථ සහිත ස්වභාවය ඇතුලේ ඉඳලා පින මතම බැහැගෙන පින වෙනුවෙන්ම ඒ පුද්ගලයා තුළ නැවත ජාතිය බලාපොරොත්තුෙන් හැසිරෙන කමක් තියෙනවා. ඒ හැසිරෙන කමට වඩා මේ මුලින් කියාපු தත්ත්වය අතිශය ශ්‍රේෂ්ඨ තත්ත්වයක් කියනවා. ඒ බඳු ස්වභාවයක් ඇතුලේ ඉන්න කෙනෙකුට කොහොමද තමන්ගේ සිත අඳුනගෙන තමන්ගේ සිත ස්වභාවයේ තේරුම් අරගෙන ඊට පස්සේ පින්වත්නි සතිය සහ සම්පජානකාරී භාවය පදනම් කරගෙන සිහිය නුවණ පිහිටුවාගෙන අප්‍රමාණ මෛත්‍රී සිත වඩාගෙන කෙලෙසුන්ගේ නැසීම පිණිස අර උපදී පැනවෙන්නේ නැතුව කාමෝපදී කිලේශ උපදී අවිසංස්කාර උපදී කන්ද උපදී පැනවෙන්නේ නැති විදිහට ඒ පුද්ගලයා තුළ විමර්ශනයක් තියෙනවා නම් අර සංයෝජන තුනී වෙන්නයි පටන් අරගෙන තියෙන්නේ. තනු සංයෝජනං හොಂತಿ පස්සතෝ උපදික්කය. උපදී ක්ෂය වෙනකොට අර සංයෝජන තනුක වෙන්න පටන් ගන්නවා. ඒ බඳු තනුක වෙනකොට පින්වත්නි ඒ පුද්ගලයාට සත්ව පුද්ගල භාවයෙන් ලෝකේ වැටහෙනකම අඩුයි.
ආත්මීය දෘෂ්ටියක් මත පිහිටා ලෝකේ අල්ලා ගන්න කම අඩුයි පින්වත්නි. ඒකම්පිචේ පාන මදුට්ට චිත්තෝ මෙත්තායති කුසලෝ තේන හෝති. සම්පූර්ණයෙන් අර මේ සත්පුද්ගල භාවයේ පදනම් කරගෙනම බාහිර සත්පුද්ගල භාවයත් අභ්‍යන්තර සත්පුද්ගල භාවයත් පදනම් කරගෙන හිත දූෂණය වෙන්න තියෙන අවකාශය අඩුයි. එයා තුල මෛත්‍රී සිතමයි පැතිරෙනවා කියනකොට ඒ ශ්‍රාවකයා අමා නිවනම ඉලක්ක කරගෙනයි මෛත්‍රී සාගත වෙන්නේ. ඒ පුද්ගලයා ධර්මයේ හැසිරෙන දක්ෂ කෙනෙක්. ඒ දක්ෂතාවයේ යම් වෙලාවක පින්වත්නි යම් තැනක තියෙනවා නම් මිත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස කලම්පිතේ පානු භවಂತಿ සෝලසින්. අන ලස්සන දෙයක් කියනවා. මොකද්ද? ඒ බඳු ආකාරයකට ඇතුළාන්තයේ තුල සිහිනුවන පදනම් කරගෙන කාලය ගෙවන කෙනෙක් නම් මෙත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස මෛත්‍රී සහගත සිතකින් ඒ බඳු ආකාරයකට ආධ්‍යාත්මික පිළිවෙතක් හරියට සංයෝජන තනුක කරන විදිහේ පිළිවෙතක් තියෙනවා නම් ඒ බඳු පිළිවෙතක් තියෙන තැනක ඒ බඳු කාරණයක් සහ පිනරස් කරනවා කියන එක ඇතුලේ මෙතන කියනවා මිත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස කලම්පිතේ නානු භවಂತಿ සෝලසින්. ඒක සොලොස් කලාවෙන් එක් කොටසක් තරම්වත් වටින්නේ නැහැ කියනවා. අර හැසිරෙන එක ඒ හැසිරෙන එකයි මේ පින මත විතරක් බැහැගෙන ඉන්න එකයි ගත්තොත් එහෙම ඒ මූලික ආධ්‍යාත්මික தත්ත්වයේ සිහිය නුවණ පදනම් කරගෙන අර සංයෝජන තේරුම් අරගෙන උපදී තේරුම් ඒ මුලින් මේ අද කියාපු වැඩපිළිවෙල ඇතුලේ ඉන්න එක පින මතම බැහැගෙන ඉන්න ශ්‍රාවකයෙක්ගේ ස්වභාවයයි. ඒ අර මුල් කතාව අද මේ දේශනාවේ පැහැදිලි කරපු ආධ්‍යාත්මික ප්‍රවේශයට එකතු වෙච්ච එක සොලොස් කලාවකින් එකක් තරම්වත් මේ පින මතම බැහැගෙන ඉන්න එක වටින්නේ නැහැ කියනවා. මොකද ඒකත් වටිනවා. නොවටිනවාම නෙමෙයි. නමුත් ඊට වඩා අපිව තේරුම් අරගෙන ඍජු වැඩපිළිවෙලකට අපි එකතු වෙන්න ඕන පින්වත්නි. ඒ එකතු වෙච්ච නැති තැනක පින්වත්නි නැවත ජාතියම පහළ වෙලා ජරා මරණ දුක ඇති වෙන විදියට නම් අපේ වැඩපිළිවෙල තියෙන්නේ. අපි බුද්ධ ශාසනයේ සැබෑ අර්ථයට එකතු වෙච්ච ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් ශ්‍රාවකයන් විදිහට සැබෑ අවබෝධය කරා එකතු විය හැකි ඥාන දර්ශනයකින් විමර්ශනය කරන්න පුළුවන් කුසලතා සහිත ශ්‍රාවක භාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා.